පිරිස නැතුව හුඟක් අයට ඉන්නම බෑ. කතා බහ කර කර ඉන්න කවුරුවත්ම නැත්තම් ටිකක් වැඩි වෙලාවක් කතා කරන්න පුළුවන් දුරකථන ඇමතුමකට හරියනවා. එහෙම නැත්තම් රූපවාහිනිය ගාව හරි නතර වෙනවා. ඒ තරම්ම කැමති පිරිසත් එක්ක ඉන්න. හැබැයි මේ ශාසනය සඳහන් කළේ පුළුවන් තරම් වෙන් වෙලා ඉන්න. පුළුවන් තරම් තනි වෙලා ඉන්න. ඒක ගිහි කෙනෙකුට බැරි වෙන්න පුළුවන්. නමුත් හැකි හැම වෙලාවකම තමන් ගැන බලා ගන්න උත්සාහ කළා නම් ඒක තමයි තමන්ට කරගන්න යහපත. අපේ භාග්‍යතුන් වහන්සේ එක අවස්ථාවක දේශනා කරනවා බෝධිසත්ව කාලේ මිනිස්සුත් එක්ක ඉන්න කොච්චර අකමැති වුණාද කියලා. භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා කැලෑවේ ඉන්න කාලේ දඩේමේ යන කෙනෙක්, දර කඩන්න යන කෙනෙක්, වැල් අදින්න එන කෙනෙක් දැක්කොත් එහෙම ඈතින් ඈතට කන්දෙන් කන්දට පර්වතෙන් පර්වත වලලු වලින් එහාට දුව හැංගුණා කියලා. මේ පිරිසක් මුණ ගැහිලා ඉන්නේ ඒ තරම්ම අකමැති. දෙන්නෙක් මුණ ගැහුණ තැන කතාවක් ඇති වෙනවා නම් ඒක ධර්ම සාකච්ඡාවක් මිස වෙනත් අනිත් හැම කතාවක්ම අපිට අනර්ථයක් කරනවා කියලා සඳහන් කළේ නිසා. ඒ නිසා අපි සිහිය ප්‍රඥාව හැම වෙලාවෙම තියෙනකොට කතා කරන හැම වචනයක්ම Tamanට ප්‍රයෝජනවත් වචනයක් විතරක් කතා කරනවා.